භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බුද්ධ රාජ සම්බුද්ධ රාජ පවරං ගුණ සාගරන්තං මාරාතිරේක පවරං මුනි රාජ තේජං ආදිච්ච බන්දු පවරං කුමුදා කරන්තං පාදාර වින්ද රුචිරං සිරසා නමාමි සද්දම්ම රාජ මధుරං සුවිපුඤ්ඤ කෙත්තං තානං නිලින විපුලං වරදක්ඛිනෙයං සන්තින්ද්‍රියං රතවරං පරමේක සෙට්ටං සද්දම්ම රාජ මధుරං සිරසා නමාමි සංගස්ස ලෝක මధుරං සුවිපුඤ්ඤ කෙත්තං තානං නිලින විපුලං වරදක්ඛිනෙයං සන්තින්ද්‍රියං රතවරං පරමේක සෙට්ටං සද්ධම්ම රාජ මధుරං සිරසා නමාමි නාතශ්‍රී සර්ව මංගල්‍යං යතා දේවේන සංයුතං සුගන්ධ දීප ධූපේන නාතස්වාමී නමෝ නමઃ නාතශ්‍රී සර්ව මංගල්‍යං යතා දේවේන සංයුතං සුගන්ධ දීප ධූපේන නාතස්වාමී නමෝ වරං ඉන්ද්‍රාත්ම භූ කෘષ્ණ මහේශ්වරාණං ලම්බෝදරා ස්කන්ධ බෘහස්පතිනාම් ඉන්ද්‍රාදියාම්යාදි දිසාධිපත්‍යං කුර්වේ නමස්තුස් ජය මංගලානි මෙසේදම් තෙන විදරියුත් මාතෙරුන් වහන්සේ විසින් ආරාධිත වූ බුදුරජාණන් වහන්සේ වර්ෂාවක් පිට වර්ෂාවක් වසින්නාසේ නැවත අනාගත වංශ දේශනාවට පටන් ගත්තේක සාරිපුත්‍ර ස්ථවිරය මේ මාගේ කරුණා ශාසනය මා නැති 5000ක් අවුරුදු නොනැසී සිටිනේ අබුද්ධෝත්පාද වන්නේ සත්වයන්ගේ ආයු සංස්කාරය අකුසලයන් උත්සන්න භාවයෙන් ක්‍රමයෙන් පිරිහි දසවුරුද්දට ආයු වන්නේ එකල සත්වයන් තිරිසනුන් වැනිය මව්පියෝය වෙනසක් නොදනිති නැගණියෝය බුණනුවෝය මයිලනුවෝය පුතනුවෝය දියණියෝය යනාදී විවහාරයක් නැතිව තම තමන් කෙරෙහි ප්‍රේම කෙරෙති පස්මැසි කුමාරවරුන්ට පස්මැසි කුමාරියන් කරන පාවා දෙති සියලු රසම අන්තර්දාන වෙයි
වරාසාලේබත් රජදරුවන්ට අග්‍රභෝජන වෙයි මෙසේ ලොව සියලු දෙයින් හීන වූ කල ත්‍රිවිධ වූ අන්තකල්පයන් අතුරෙන් දැන් සත්වයාගේ දෙවිස්ස උත්සන්න වේ හේතු කොට සත්වාන්තරනම් කල්ප විනාශයෙන් ලොව විනාශ වී අන්තකල්පය නසන්නට පළමුවන සත් දවසක් කාමවචර දේවතා කෙනෙක් අවමගුල් වෙසක්ගෙන සත්වයනි මෙයෙන් සත් දවසක් ගිය කල මෘග වර්ෂායයි යන විනාශ කර වූ මහා වැස්සෙක් සත් දවසක් ධාරා නිපාතයෙන් වස්සේ තෙමුණු කෙනෙක් ඔවුනොවුන් ඇසට මුවන්සේ ඔවුනොවුන්ගේ ජීවිත විනාශ කරතේ දිවිරක්නා කෙනෙක් ඒ සත් දවසට දියදරබත් සහල් ලුණු ඇඹුල් රැස්ම කොට තබාගෙන ගල් ගුහා පර්වත ගුහා ආදියට වෙද දිවිරකුවා එකයා කෙලලක් සයක් වල ඇවිදිතේ එබත් සත්වයෝ තමන් අඥානයෙන් ඒ දුටුවෝ කවුරුද ඇසුවෝ කවුරුද දැක ආවෝ කවුරුද එනම් කුමන බසෙක්දයි නොගෙවිස සිනාසෙති සමහර නුවණැති කෙනෙක් කවුරුද අනිත්ද දෙවියන්ගේ සැටියේ ගල් ගුහා ආදියේ දෙදෙනෙක් ඔවුනොවුන් හට නොපෙනෙන සේ හිඳිතේ කල මාගේ මෘග සංවර්ෂාව කෙරලක්ෂයක් සක්වල මුලොල්ලේ කබැර ධාරානිපාතයෙන් වසුනට පටන්ගත්තේ පොද බින්දුවගෙනොත් තෙමුණු යම් කෙනෙක් ඔවුනොවුන් ඇසට මුවන්සේ පෙනෙති කොළ දෙල මුවා ගනුව මරව ගනුව හසු කරවයි කිය කියා ඔවුනොවුන් ලෝබඳවා ගනිති කනපත් පරණලාපත්දයොම් මොහත් නැති කඩුපත්දේ මැවේ කරදත්වයෝ එසත්දා මුළුල්ලේ මෙසේ ඔවුනොවුන් මරා ගනිමින් එක මසුන් කල විටක් දේපකොට ලොවල් ලේ මුහුද කෙරෙති එක් වැතින් හල කල ජීවත් වන කෙනෙක් බසදක මල මල කඳ දැක සංතියසේ පොල්නෙක තිබෙන අතුල් පතුල්ලින් ඉස්කං නාසාදිය වූ ඇඟමස් දැක අපගේ නෑයෝ කියමින් නොගෙන හැම දෙනම දැන් නටහයි කියා මහත් වූ කරුණා උපදවා පැම ජීවත් වූ
ගණන ඕනවුන්ගේ ආත්ම භාව රකනා පරිදි වෙති අදුරු අප්‍රමාණ වම්හයි ඕනවුන් කෙරෙහි මෛත්‍රී ඇතිව මෙතම් පටන් ප්‍රාණඝාතය නොකරවයි පළමු කොට පානාතිපාතය දුරු කෙරෙති ඒ කුසලයෙන් ඔවුන් මැදූ දරුවන්ට 20 අවුරුද්දට ආයු වන්නේ ඔව් දෙවැනිව අදත්තා දානය හැරපෙති උන් වැදූ දරුවනට 30 අවුරුද්දට ආයු වන්නේ තුන්වැනිව පරදාරය හැරපෙති උන් වැදූ දරුවනට 40 අවුරුද්දට ආයු වන්නේ සතරවැනිව මුසාවාදය හැරපෙති උන් වැදූ දරුවනට 50 අවුරුද්දක් ආයු වන්නේ පස්වැනි පිසුනා වාචය හැරපෙති උන් වැදූ දරුවනට 60 අවුරුද්දට ආයු වෙයි යනාදීන් මෙම ක්‍රමයෙන් දසවිධ වූ කුසල් ධර්මයේ පීඨායති කුසල ධර්මයන්ගේම ආනුභාවයෙන් ක්‍රමයෙන් 200ක් අවුරුද්දට ආයු වන්නේ කලට දඹදිව ඉතා සමෘද්ධව බරණැස නුවර නම් පෙරළි උත්පල නම් නුවරක් වන්නේ නමින්ම විවහාර වේ තවද මත්තේ කුසල ධර්මයන් වැඩියෙන් කිරීමෙන් ආයු ක්‍රමයෙන් වැඩි 90000ක් අවුරුද්දට ආයු වන්නේ එකලට බරණැස් නුවර නම් පෙරළි උත්පල නම් නුවරෙක් වෙයිමෙන් මත්තේ තවද ආයු ක්‍රමයෙන් වැඩි ලක්ෂයක් අවුරුද්දට ආයු කල උත්පල නම් නුවර නම් පෙරළි අයම් විතරින් සත්යොදුන් පමණ ඇති පදුම නම් නුවරෙක් වන්නේ තවද වඩා කුසල කර්මයන්ගේ බලයෙන් අසංඛ්‍යයක් අවුරුද්දට ආයු වන්නේ එකල පදුම නම් නුවර නම් පෙරළි 12 යොදුන් අයම් විතරින් යොත් මන්දාර නම් නුවරෙක් වෙයි ඒ අවදියට මිනිස් ලොව දෙව්ලොවක් බවට පත්වන්නේ උපන් කල් නොදනිති මියන කල් නොදනිති ජරා විලිපිලි නැත රෝගන්තරාය නැත මෙසේ සුව විඳීම හේතු කොටගෙන නම් කෙසේ බවත් නොදැන සත්වයෝ කුසල් කිරීමේ ප්‍රමාද වෙති ඒ අකුසලයෙන් ආයු පරිහානියට පැමිණ ක්‍රමයෙන් 90000ක් අවුරුද්දට ආයු වන්නේ එකලට මන්දාරම් නුවරේ
නම් පෙරලේකේ තුමතියේ නම් රාජධානියක් වන්නේ තවද සාරේ පුත්‍ර ස්ථවිරයන් එනුවර දිගෙන් 12 යොදුන පුළුලෙන් 7 යොදුන අවටින් 8 යොදුන් පවරා ඇත්තේ පමණ ඇත්තේ දාවල් රැ වෙනසක් නොදක්වා ප්‍රභාමත් කරන්නේ අත්‍යන්තයෙන් රිදේමය වූ කඳන් ඇති ඉන්ද්‍රනීල මාණික්‍යමය වූ ඇති ගණරංමය වූ ඵල ඇති කාලවා වෘක්ෂව තිබෙන්නා වූ ඵලලයෙන් වටිනේ වටාගත් සිට ගනිති සතර දිසාවෙන්ම සත්වයන් වන්මය මහල් සතරෙන් මැටි මැවී සත් මහල් ඇතිව දිව්‍ය වෙන ප්‍රාසාද මෙන් වෙනසක් නොදක්වා නුවර අලංකාර කෙරෙත්මය ඒ සතර වාහල් දොර කප්රුක් සතරෙක් පොළොව පලාගෙන පැනනගේ නන් විසිතුරු සම්පත්තේ සදී සිටි මුළු දඹදිව සත්වයෝ කැමති කැමති වස්ත්‍රාභරණයෙන් ඉන් එක කප්රුකකින් ගෙන යත් ඒ 80000ක් අවුරුදු මුළුල්ලේ ඇඳ නිමවාගත නොහැක තවද එනුවර මැද පැනනගේ සත්රුවන්මය වූ ශාලාවකුදු ඇත ඒ ශාලාවට සතර දිග කප්රුක් සතරක් මැවී තිබෙයි ඒකේ තුමතේ රාජධානියේ දණ්ඩෙන් පතින් කලගේක වසන්නා වූ එකද සත්ව කෙනෙක් නැත්තේ සත්රුවන් ගෙවලම වසන්නේ දිව්‍යමය උයන් හා දිව්‍යමය පොකුණින් ගැවසී ගත එකල ඒසා දඹදිව මුළුල්ලේ සත්වයෝ කෙරෙහි වපුරන කෙනෙක් වෙළඳාම් කරන කෙනෙක් සමාමයයි සිතා කෙනෙක් බඩ නිසා දුක් ගන්නා එකද මනුස්්‍ය කෙනෙක් නැත පොළොව පලාගෙන සතර සයන්ජාත හැල් පැනනගේ කරල්වල කුඩු නැතිව මුතු දැල්සේ සාල්ගෙන තිබෙයි බේබෙදුවටක් මුරා පෙනෙතින් නැගේ පඳුරෙන් කරල් කඩාගත් කල 2200 දෙසත්තැගැල් පුරා සොලසාමුණු අටලාස්සක් පාල් ඉතිරිවෙයි ඒසාල් මැන බඳනේලා මැනික් මුදොනේ පැසවා ඇම සත්වයෝම අනුභව කෙරෙති සත්වයන් මලමුත්ත වාහනය කරම් අයසිතෝ වේලෙයි නිල්වලාකඩක් දිවගෙන තිරයක් වේසි සාරා සිට ගනිති එකනෙයි
පොළොව පැලේ මා වලෙක්ම වේයි ඒ ශරීරාධාරය කළ කල ඒ වල අන්තදානව පැන පැම්පොකුණක්ම වේයි එයින් උදක කෘත්‍යයන් කළ කල ඒ වල කඩ අන්තර්දානවයේ සත්වයෝ කේතුමතේ නම් රාජධානිය දිව්‍ය පුරයක් වැනි වන්නේ තවදකාරේ පුත්‍ර ස්තවිරය එයින් දිබුල් දණ්ඩෙන් යක් නගා වස්වා කළ පෙම්බලයෙන් පුළු පතු දෙපොතු අතුරෙන් උතනුවන් මාගේ ශාසනයේ බන්දිය නම් සිටුව නිවන් දකිති පියානෝ තමන් කළ පින් කළ හේයි මේ බුද්ධාන්තර මුලොල්ලෙයි දෙව්ලොව පරා අතුවිද එකල ඒකේ තුමතේරනම් රාජධානියෙහි සංකනම් චක්‍රවර්ති රජව උපදනාහුය ඒ රජ උපෙර කළ ආවාසදානයන්ගේ කුසලයෙන් පෙර මහා පනාද නම් රජ්ජුරුවන් අසංඛ්‍යයක් අවුරුදු හිඳ රාජ්‍ය කළ පස්විසි යොදුන් මුස ඇති සියක් මහල් ඇති සුවා සුදාසක් රුවන් ගබඩා ඇති ඉඳුනිල්මය හෝ බිම ඇති ගණරංමය වූ බැමි ඇති රිදීමය වූ ගොතුරුනාගේ පේකඩ ඇති ප්‍රවාලමය වූ ව්‍යාග්‍ර පන්ති ඇති රත්‍රම්මන හෝ පලසෙවෙනි ඇති පස්විසි යොදුන් ඒ පාය ආසනයට පැනනගේ දෙවන සඳක්සේ අවුදින් නුවර වැද මැද පේටායතේ චක්‍රරත්නය මාණික්‍ය රත්නය හස්ති රත්නය අස්ව රත්නය පරිනායක රත්නය ගෘහපති රත්නය ස්ත්‍රී රත්නය යන සද්රුවන් පාලවෙයි ඒ රජ තමා සමබල ඇති දිනයක් දහසක් පොතොන්ගේ ඇතිවෙයි ආකාසයෙන් යන ඉර්ධි ඇතිවෙයි සඳුන් සුවඳ ගැති ශරීර වෙයි මහත නිර්මල් සුවඳ මුඛ ඇතිවෙයි දෙවියෝ සතර දෙනෙක් සතර දිග කඩුගෙන රැකවල්ගෙන සිටිති සතර මහද්වීපයෙහි මහසෙන් සමග එකල නැවිද සියලු සතුන්ට පන්සිල් රැකුවයි අවවාදද කොට දහවල් බසට සිය නුවරට එයි මෙසේ ඒ සංකනම් චක්‍රවර්ති රාජ දිඹුල් දඬුගෙයින් පූජා කළ පිණින් ඒ සමා පායෙක් ලැබෙයි ඒගේ ලාලු එක ඇඳෙහි පියන් සුවාසුදාසක් යහන් ලැබෙයි එක ඇතිරේ පිණින් සුවාසුදාසක් ආභරණ ලැබෙයි බැලමේ කරකොට දුන් දිනයකේ පිණින් දිව්‍ය භෝජන ලැබෙයි
ඒ ගේලා එක පීඨයේ පිණින් සුවාසුදාසක් සිංහාසන ලැබෙයි එකල සමස්වන්දන් පසු ස්ත්‍රිය ප්‍රධාන කොට සුවාසුදාසක් බිසෝවරු ලබයි පිරිවරයි ඒ පන්සලට වැට කරවැලූ පිණින් නුවර වටා සත්රුවන් පවුරු සතක් ලැබෙයි වෙරට පිදුවා වූ තල්පෙලෙයි පිණින් සත්රුවන්මය වූ තල්ගස් නුවර සිටියේ වලල්ලක් පලගෙන සිටගෙන සත්වසක් වැස්සට වැස්සු පිණින් සත්රුවන් ලැබෙයි අන්තයෙන් නොවරදවාදොන් එසේම වාසික සිව්මින් වස්සේවා වාසික සිවුරු පිළියෙයි පිණින් ඒසා මහත් කප්රුක් නැගේ මෙසේ සංකනම් චක්‍රවර්ති රජයතනේ කල ඒ කේතුමතේ නම් රාජධානියේ සක්‍රයාසේ සුවවිඳිනේ තවද සාරේ පුත්‍ර ස්තවිරය ඒ මෛත්‍රී බුදු පෙර සිද්ධමු නම් බුදු කෙනෙකුන් සමයේ ප්‍රභාවන්ත නම් චක්‍රවර්ති වසේම අෂ්ටාභිධර්මයේ යෙදී ප්‍රථමබ්බේනි හරාර්ය ලබින් ඒතන් පටන් 16 සංඛ්‍යයක් කල්පලක්ෂයක් පෙරුම් පිරු එදතුරේ බුදු දහස් ගණන් බුදුන් අතින් මෙසේම විවරණ ලදෙන් එකල වර වෙස්සන්තරාත්ම භාවයෙන් ගොස් තුසීපුරයෙහි ඉපිද එතැන් පටන් මේ බුද්ධාන්තරය මුළුල්ලේ දිවසුව විඳ එකල දසදාසක් වල දිව්‍ය බ්‍රහ්මයන්ගේ ආරාධනා ඉවසා පස් මහා බැලුම් බල බ්‍රාහ්මණ වංශය උතුම් සේදක මෛත්‍රී බුදු කේතුමතේ නම් රාජධානියේ සංකනම් චක්‍රවර්ති රජ්ජුරුවන්ට අග්‍රපුරෝහිත වූ සුබ්‍රහ්මණම් බ්‍රාහ්මණ මහාසාරයන්ගේ බ්‍රහ්මවතේ නම් බැමිණි දේවයන්ගේ කුස පිළිසිඳ දසමස් පුරා වැස දසදාසක් වල දෙවි බඹුන් මන්දියේ මෛත්‍රී පිටක් සේමා බ්‍රහ්මයාගේ අතට බේව අජිත නම් කුමාරවතරු පිරිවරු බඳක් සේ වැඩේ දොළොස් ගෞස ඇති විසිවර්ධනක වූ මධ්‍යමණ්ඩක මානවක සිද්ධාර්ථය චන්ද්‍රකයයි යන සත්රුවන් වූ තුන් ඍතුවට වෙන වෙන තුන් පෙසක් වෙයි එකේ පායේ සත්සත් මාලයේ මාලයක් ලක්ෂයක් පුළු ගෙවල
Heki eki paet sat ruang pauruya sat ruang vasalatum pae vasanga kurudev veduna rang rasudelvatibe mundune sat ruang venimayo daja patakayan velelade Dajasan kulwala bandanalada Ranmini gosa venuara ekading Nadave e prasadayeng tundenange Bittevala satruang mayao Kala panteya makara panteya Singha panteya vyagra panteya Haste panteya assa panteya rata panteya Mayura panteya hansa panteya Yanadiyeng nirmitao karmantayeng sit sobhamanave Disvande davaspata Malvesi vasne eki malaka Satntiyayak Ruangabadaya satntiyayak Sinhasanaya satntiyayak Se satya satntiyayak Yahanaya eki paya sisara Pirivara Nam hasnti rajaya pramukha Satdasak mangala hasnti husarasa ditit Walahaka Aswarajaya pramukhavu Satdasak aswayantarasi ditit Satvang dajanago Hirumandala sandamandala veniyo Satdiyayak Ratapanti sarasatibe eki male satdasak Nataka istri Zarasi sititimise mahatmo Sri Vibhote Maite Nambodhi Sattvayan Mese utumpaye Tumrito evesete Sankanam Chakravarti Rajuravan Adeyo Dambadiva Suvasodasak Rajadaruang Mangul Kadugena Bosatum Kara Auding Himi Nubata Sevaya Karam Haikiyati Mage Parsat Deva Tupatupage Raja Sri Viduvai Yavanna Huye Kativa Devulava Siddha Auding Ekada Upang Ataluskelak Amatyan Niti Mahabosatum Hata Arakgena Siddhiti Mese Ajitanam Maitreya Bosatano Buddha Mukha Ekenotkiya Nimava Gata Noeka Umatu Sri Sampat Vid Atadaha Sakna Urudu Gehe Veda Tumpurva Nimitedeka Sasara Kalakiri Satara Venima Devi Yanmevu Tapas Vesadeka Mahadava Venuveme Kamativa Chandra Mukena Agame Singh Vidin Brahma Vardhananam Putruvana Veduda
මානවෙමි සිතා එම රුමන් පාය හිඳ පලක් බැඳ මතු මහල් තෙලෙයි හිඳ සත් දවසක් දුෂ්කර ක්‍රියා පුරන්නාහුය. එවේලේ සංකනම් චක්‍රවර්ති රජුරෝ සුවාසුදාසක් රජුන් හා සුවාසුදාසක් බිසෝවරුන් පිරිවරා පූජා භාණ්ඩයන්ගෙන පාය සිසාරා සද්දාම අරගෙන සිටිනාහුය. එසේම දසදාසක් ගක්වල දෙවියන්ගේද දිව්‍ය පූජා භාණ්ඩගෙන අහස පුරා සිටිනාහුය. එසේම දසදාසක් ගක්වල දෙවියෝද මෙසේ ඒ සත් දවසක් දුෂ්කර ක්‍රියා පුරා කිසි කෙනෙකුන් හා මුවෙන් නොගැන කිසි කෙනෙකුන් මෝද නොබලා දවසුගයවූ කළ ඇම බුදුන් බුදුවනදා වෙසඟ මැදි පෝදා මහබෙනෙක් මන් කොර මේ සිතූ තැනයි ඒරා රන්පාය සත් පවුරු සත් දෙවනියෝ පිරිවරා සිටි මහා සෙනඟ සමගින් ආකාශයට පැනනගේ බෝමඩ දිසාවට නික්මෙයි. කැටිව මහනවෙනු කැමැති සියලු සත්වයෝම සිටි එම වේලේ ආකාශයට පැනනගේ වියුම් විලකට දිව යන රාජහංස පෙළක්සේ මෙසේ මහත්මෝ පිනෙන් යුක්ත වූ සම්භාරයෙන් ගොස් ඒ රත්පායමා වෙනග බෝධතුන්ගෙන් බෝමැඩ කරාබත් දේ කෙනෙයි මඟුල් කටුවගෙන විදුලියක්සේ නායාගෙන කෙස් වැටිය කපා ආකාශයට දමා මහ බඹුන් සිවුරු පිළියෙල පිළිගෙන මහනවේ වදාරා තවද මේ බුද්ධෝත්පාදයේ පින්කොට ප්‍රාර්ථනා කළා වූ ස්ත්‍රී පුරුෂයෝ බෝධනම එක එක් විටම මහාන වෙති චතුර්වේදේ නිපුණ වූ බ්‍රාහ්මණයෝ සුවාසුදාසක්ගෙම විටම මහාන වෙති මේ කාල පින්කල සිසිදාසක් පුරාණයයි කියන දෙබෑ කෙනෙක් සුවාසුදාසක් පිරිසුගෙන මහාන වෙති තවද ජින මිත්‍රය අජිත මිත්‍රය යන පණ්ඩිතවරු දෙදෙනෙක් සුවාසුදාසක් පර්සද සමග පැමිණ මහාන වෙති තවද මේ ශාසනයෙහි පින්කර සිද්ධාර්ථ නම් සිටාන කෙනෙක් ඒ සුනන්ද නම් සිටුදුවත් කෙනෙකුන් හා සුවාසුදාසක් ස්ත්‍රී පුරුෂයන් හා සමගමාන වෙති තවද මේ ශාසනයට යේති පින්කල සංකනම් උපාසක කෙනෙකුන් හා සංකනම් උපාසක කෙනෙකුන් හා සුවාසුදාසක් ස්ත්‍රී පුරුෂයන් හා මහාන වෙති තවද මේ ශාසනයේ පින්කල යසවති විසාකායන යෙහෙලියන්ද දෙනා සුවාසුදාසක් ස්ත්‍රීන් හා සමග මහාන වෙති අවශේෂ වූ
රාජ බමුණු වෙළඳ සෙනෙවි ලක්ෂ ගණනින් මානව දහම්ගෙන සිටිතෙක් විත්තෙන් බෝධිසත්වයෝ මාන වෙලා ඒ චන්ද්‍ර මුකේ නම් අග්‍රදේවේන්දුන් කිරිපිඩු වළඳා එමදාම සවස අපරාජිත ස්ථානයේ පැනනගේ විදුරසුන්නගේ නාගශ්‍රී බෝධියට පිටදී හිඳිනාහුය. ඒ නාගශ්‍රී බෝධිය නම් රිදී කඳක් වේ සනවට වූ කඳය සිය විසිරියන් මුසය පංච මහා සංකසාකාද එක්සිය විසිරියන් මුසය මුල පටන් අග දක්වා 240 රියන් මුසය පූර්ව මෝතේ පටන් පස්චිම සාකාග්‍රය දක්වා 240 රියන් 40 රියන සාකා මණ්ඩලය වටින් සත්‍ය විසිරියන ඉඳුනිල් මිනිප්මේ සේතක් වේ හැම දාම සෝභාමත්ව තිබේ හැම දාම විලේක්ෂව වැගිරෙන පන පතෙකුදු නැත පණ්ඩර පැපත්න පතකුදු නැත මූකල පත් ඉන්ද්‍රනීල මාණික්‍ය වැනිය 88 අංකර ප්‍රවාලමය කෙනේම නාගශ්‍රී බෝධිය අගපටන් මුල දක්වා මලින් සැදී සිටිනේ 12 නැලියක් බැංගෙන්නා කැකුළු වේ පිපි මල් මහා ගැල්සයින් සතපට්න සසා පමණ වන්නේ එකී මලකේ නැලියක් පමණ රේණු වෙයි එදා පිපිමල් 80000ක් අවුරුදු පරම පමණ තිබේ ඒ බුදුන්ගේ පරිනිර්වාණය හා සමඟ හැම කල්පම පරව නටුවෙන් ගිලිහි පෙත්ත කුඩු බිම නොහේ ආකාශයෙන් ගොස් දරසෑයේ වැගිර බුදුන් හා සමඟ ආදාහනය වනසේක තවද භූමැඩ සිසාරාවි වටින් දෙගව්පම් බ්‍රහ්ම පමණ තෙන සත්රුවන් වැලි පැනනගේ නැගේ තිබේ ඒ වට සත්රුවෙන් ගුවෝ පවුරෙක් වෙයියෙන් පිටදට 12 ගව් පමණ තෙන නන් විසිතුරු සුවඳ මල් වේ සමෝහයක් ලංෝහයෝ හැම දෙනම ඒ නාගශ්‍රී බෝධියට වැඳුම් කරමින් එක පන්තියෙන් සිටිනාහුය. මෙසේ ඒ මෛත්‍රී බුදු තමන් වහන්සේ 16 සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උද්‍රව පිරෝ පාරමිතා වන්නේ ලබන ලද මෙබඳු තාන්ත්‍රී බෝපිටලා 850 රියන් විදුරසුන් නැගේ චතුරංගනේ
ගඹ දසදාසක් සක්වල දෙවි බඹුන්ගේ පූජා විඳිනාහුය එකනේ වසවත්ති මාරයා මත්මු මරසෙනක ගෙන ඔහු අද බුදු විය නොදී දෙක කුලින්ගෙන පරසක්වල ගසමි කිපි දිවසක් වල මුව විට සිට ඒ මෛත්‍රී නම් බුදුන් මෛත්‍රී පිටක් බඳු ශ්‍රී මුඛය දෙක ලං විය නොහි බයින් වෙවුලා පෙරදී දිවපේ මෙසේ මරසෙන් බිඳ එදාර අලු යම්මේ රාත්‍රියේ ලෝතුරා බුදුව අනන්ත පරියන්ත වූ සක්වලට බුදු රැස් වේදුවමින් තවද සාරිපුත්‍ර ස්ථවිරය ඒ මෛත්‍රී නම් බුදු අශෝකය ධම්මදේවයයි යන අගසෞදෙන මහා සමග මහත් වූ ශ්‍රාවක ගණයා ඇතිය හැමදාම දිවා රාත්‍රියේ පසු වෙසෙ යොදනෙක පවත්නා ව්‍යාම ප්‍රභා මණ්ඩල ඇතිය තවද ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධකාය අටසූරියන් මුසය ශ්‍රීපාද දෙක පටන් ධන මණ්ඩලට දෙවිසිරියන් මුසය ධන මණ්ඩල පටන් නාභ මණ්ඩල දක්වා දෙවිසිරියන් මුසය නාභි මණ්ඩල පටන් අකුධාතුව දෙවිසිරියන් මුසය අකුධාතුවේ පටන් සිරෝධාතුව දෙවිසිරියන් මුසය දකුණු උර මණ්ඩලේ පටන් වම් උර මණ්ඩල විසිරියන් වෙයි මේ පළල විදුලිය දෙකක් වන් කන්පට දෙක සත්ත්‍රයන් වන්නේ එකේ ඇද දින පසුදයන් දෙව්දුනු දෙක වන් බැම සඟල පසුපස්රයන් දෙබැම අතුර පස්රියනය නාසිකාව සත්රියනය සුරංගෝතොල් සඟල පස්පස්රියංග සුරත්ත වූ දිව දසරියනය සිරෝධාතුන්ගේ වට පසු විසිරියනය රන්වන් වූ ශ්‍රී මුඛ මණ්ඩලයද පසු විසිරියනය ක්‍රියන් වටය රන්වන් සේවට වූ බීවාධාතුවද පසු විසිරියන් මුසය රන්වන් වූ ශ්‍රී හස්ත දෙක හතලිස් රේණය එකි අතුල් පසු රේණය ශ්‍රීපාද දෙක තෙලෙසුන්ද්‍රයන් වියත් සාඟුල් පමණ දිග ඇත්තේ මෙසේ ශ්‍රීමත්නෝ බුද්ධකායකින් දම්පතුම් සූත්‍ර දේශනාදී වූ අප්‍රමාණ ධර්ම දේශනා කොට සියලු සංසාර සාගරයෙන් ඒ මෛත්‍රී බුදු 80,000ක් අවුරුදු ආයු ශ්‍රී වළඳ හිඳිනා හොය කල සංකනම් චක්‍රවර්ති රජු නස්නා පස්විසියොදුන් රංපාය සංඝරාමයක් කොට බුදුන්ට දන්දි සිය චක්‍රවර්ති රාජ්‍ය බුදුන්ට පුදා පෙරතමා තිබුල් දණ්ඩෙන්ගේ තනා පිදු
වසවා කළ පින්බලයෙන් කැටිව පින්කල ස්ත්‍රීන් හා සමඟක දඹදිව සුවහසක් අමාත්‍යයන්ගෙන බුදු සසුන් වැද මහනව අමා මහා නිවන් දක්නාහුය. මෙසේ බුදුවනයේ මෛත්‍රිය නම් බුදුරජාණන් වහන්සේ නොදක්නාහු කවරහුද දැක සසර සයුරෙන් එතෙර වන්නාහු අය කවරද යතහොත් මවුන් මැරුවෝද පියන් මැරුවෝද රහතුන් මැරුවෝද බුදුන් නැගින් ලේසෙල්ලුවෝද සංඝයා බේද කළෝද කියන පංචානන්තරිය කර්මය කළා වූ සත්වයෝ ඒ මෛත්‍රිය බුදුන් දැක අමා නිවන් දැක්ම නොඑත්මය. දාගැබ් බිඳ බෝධිසාකා කපාරම් පිළෙම පොතු පිළිම බණ පොත් සිඳ මේ පව් කිරීම අනන්තානන්තරිය කර්මයට ඇතුළු වනයේ ඔහුද ඒ බුදුන් දැක්ම නොඑත්මය. සංඝයා වහන්සේට ආක්‍රෝශ පරිභව බෙනුව බිඳුවා සත්වයෝ සිල්වතුන්ට බොරුවෙන්වත් දෝෂ ඉපද වූ සත්වයෝද ධර්මයට අනදර බිනුවෝද ඒ බුදුන් දැක්ම නොඑත්මය. ගංවැට ගසා කෑවෝද කුසලාං ගසා කෑවෝද බුදුන් සතු දේ කෑවෝද ධර්මය සතු දේ කෑවෝද සංඝුන් සතු දේ කෑවෝද යන මේ අයටද ඒ බුදුන් දැක්ම නොඑත්මය. මේ බුද්ධෝත්පාදයේ අලුහා මිත්‍යා දෘෂ්ටියේ මෙලෝ පරලෝ නැතයි ඇවිදිනා සත්වයෝද ඒ බුදුන් දැක අමා මහ නිවන් දැක්ම නොඑත්මය. පෙර සඳු දෙවියන්ට දෙස් කළා වූ සත්වයෝද ඒ බුදුන් දැක්ම නොඑත්මය. නරක තෙන්දිරිය ප්‍රේත අසුභ නිකායෙහි යන සිව්වපායෙහි උපන්නා වූ සත්වයෝද ඒ බුදුන් දැක සසරෙන් ගැලවී ගත නොඑන්නාය. අරූතල අසන්ත සංයතල පරසක්වල යනාදියේ උපන්නා වූ සත්වයෝත් ඒ බුදුන් දැක අමා මහ නිවන් දැක්ම නොඑත්මය. තවද මේ බුද්ධෝත්පාදයේ බණ අසා මෙලෝ පරලෝ දැන තම තමන් ශක්ති පමණින් දම්පින් කළෝ ඒ මෛත්‍රේය සම්මා සම්බුදුන් දැක අමා මහ නිවන් දකිත්මය. තවද සිල් රක්ෂා කළෝද පෙහෙවස් රක්ෂා කළෝද බුද්ධ පෙහෙවස් රක්ෂා කළෝද ඒ බුදුන් දකිත්මය.
දාගැප් දාකරණු කරවූවෝද බෝධි පිහිටෙව්වෝද පුෂ්පාරාම වලාරාම කරවූවෝද ඒ දඬු පාලම් ලැව්වෝද මාවත් හෙළිකලෝද ඒ බුදුන් දකිත්මය ගොනටෝ ගඟ සැදුවෝද ලින් පැන් පොකොණු කැනුවෝද නටබුන් වේර පිළිසකර කරාපු සත්වයෝද බණ කියා ලෝ වැඩ කරපුවෝද බණ කියවූවෝද ධර්මශාලා කරවූවෝද ධර්මාසන තැනවූවෝද ධර්මශාලාවෙහි වියන් බැන්දවූවෝද ඒ මෛත්‍රී බුදුන් දකිත්මය බණපොත් දන් දුන්නෝද ඒ පොත අකුරු ගණනේ චක්‍රවර්ති සම්පත් ආදී භූ සම්පත් ලබා කෙලවර ඒ මෛත්‍රී බුදුන් දැක අමා මහ නිවන් දකිත්මය අබලින් දක්ෂාසනවෝ බණවැසුම් ලැව්වෝද ධර්ම කතිකයන් පයසේදුවෝද බණ කියන්නන් උපචාරයෙන් වඩා ගෙනාවෝද බණ කියන කල සාදුකාර දෙමින් බණ ඇසුවෝද ඒ බුදුන් දැක අමා නිවන් දකිත්මය බණ ඇසීමට අඬගෑවෝද විජිනිපත් දන් දුන්නෝද විජිනිපත් අතට ඔසවා දුන්නා වූ සත්වයෝද ඒ බුදුන් දැක අමා නිවන් දක්නාහුය මල් සුවඳ පිදුවෝද වස්ත්‍රාභරණ පිදුවෝද බණ කියන ගෙයි පාන් ලැව්වෝද මේ සියල්ල නිමවා බණ පැවැත්වූවෝද ගිලනුන්ට උපස්ථාන කළෝද ඒ බුදුන් දකිත්මය ආවාස දන් දුන්නෝද ජීවර පිණ්ඩපාත දන් දුන්නෝද ලාභත් පේබත් අවදිබත් දන් දුන්නෝද මව්පියන්ට අත්පාමේවර කලාවෝද යටත් වනයි වසයෙන් එක මලක් එක පානක් එක බත් කෙනෙස්සක් දන් දීවේවයි තුනුරුවන් කෙරෙයි සිත පාදවා වේවයි යම් යම් කෙනෙක් මෛත්‍රී බුදුන් දකොම්මයි කියා මාගේ බුද්ධෝත්පාදයේ ප්‍රාර්ථනා කළාහු වේනම් සාරිපුත්‍ර ස්තවිරය ඔහු අමදෙන ඒ මෛත්‍රී බුදුන් දැක සංසාර සාගරයෙන් ගැලවීමෙන්නාහුයම මන්දාරාමේ අනාගත වංශ දේශනාව නිමවා වදාළසේක මෙසේ මාගේ බුදු පළමුවන ඥාති සංග්‍රාමයේදී සායමක ප්‍රාතිහාර්ය දැක්වූද දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්ම රාජයන් කළා වූ 12,40,000ක් නමස්කාර පූජාය සාක්‍ය රජ දරුවන් කළ 1,60,000ක් නමස්කාර පූජාය සක්‍රයා කළ පූජා සත්කාර වර්ෂානම් පූජාය
විසිදහසක් මහරහතන් වහන්සේ විසින් කරන ලද ප්‍රතිපත්ති පූජාමය මෙසේ සාරලක්ෂ 20000ක් එකතුරු මහ පූජාවක් ලක් එයිනුත් මෙසේ වූ පූජා වික්‍රමයෙන් පූජා පිදීමට සුදුසු හේයිනුත් ඒ ශාක්‍ය කුල සිංහ වූ ශාක්‍ය කුල තිලක වූ ශාක්‍ය කුල ධ්වජ වූ ශාක්‍ය කුල කේතු වූ ශාක්‍ය කුල කේරිම වූ ශාක්‍ය කුල චින්තාමහානික්‍ය වූ ශාක්‍ය කුල කල්පද්‍රම වූ ශාක්‍ය කුල මානිදාන වූ ශාක්‍ය කුල ප්‍රදීපායමාන වූ මාගේ ස්වාමිදරු බුදුරජාණන් වහන්සේ මේ කාරණයෙනු අරහත් නම් වනසේ